මාතාවගේ ශක්ති විලාසය තුළ පාරාව තුළ යමෙකු වෙසේ. ඔහු හෝ ඇය උමතුවෙන් සිටී. මන්ද එය ශක්ති බල ආශ්‍රිත ක්‍රියා ප්‍රවාහයයි. එයින් උමතු වේ. පරිබාහර සියල්ල තුළ අන්ධයෙකුසේ හැසිරේ. එනම් මායාවට හසු වී සත්‍ය සොයා යන මගයි. මායාවෙන් තොර නෙවෙයි. මායාවන් පීරා ශක්තිය තුළ ක්‍රියාත්මක වීම මාතෘ පරිවෘතයයි. විශ්ව මායාව ක්‍රියාත්මක කර නොහැක. මායාව තුළ එහි පියවරයන් තුළ අනුගත වී උමතු වේ. අන්තයේ සත්‍ය තුළට බහානුකම්පිත විය යුතුය. එය පැවතීමට අන්තයක් නොමැති උමතු වේම වෙසිය යුතුයි. ආන්තාරයේ සත්‍ය මූ ජගතාම්බී ජනනී නිරායාසයෙන් පරාවාහනයේ යෙදේ. යමෙකුය දර්ශනයෙන්ද අමානන්දනයට පත්වේ. අකිලානන්දනයට පත්වේ. නැවත උමතුවෙන් කල් ගෙවයි. මනු ශරීරයේ ශක්තිජනනී පැවතුම හා විනාශයද එයයි. නිවැරදි පරිශීලනය කර හැකිවේද සදා අමරණීයයි.